ඊයේ පෙරේදා දවස්වල ඕගොල්ලෝ ගොඩාක් රික්වෙස්ට් කරලා තිබ්බා බඩට ව්‍යායාම ටිකක් කියලා දෙන්න කියලා. එන්න මෙහෙම යන් මැට් එකට. එන්න මාත් එක්ක. අද නම් වීඩියෝ එක කියලා දෙන්නේ බිගිනර්ස්ලට. ඒ කියන්නේ ඔයා කවදාවත් බඩට ව්‍යායාම කරලා නැත්නම් හැබැයි ඔයාට බඩ අඩු කරගන්න ඕන නම් අද වීඩියෝ එක ඔයාට. මාත් එක්කම කරමු. රයිට්? අත් දෙක ඔළුවට උඩින් මෙන්න මෙහෙම තියාගන්න. හොඳ ගැම්මක් අරගෙන එක පාට ඉඳගන්න. හා බයයිනේ නෑ ඉඳ ගන්න. ඕකේ. අම්මේ. 1 very good. යන්න මැට් එකට. අම්මේ. අම්මේ. තව පාරක් එන්න. වැලමිට බිම තියන්න නැතුව එන්න උත්සාහ කරන්නකෝ. අම්මේ. ඉඳගත්තා. ෂෝක්. හරිම හොඳයි ඔයා. යන්න මැට් එකට. අම්මේ. සනීපයි. රයිට්. දැන් මෙන්න මෙහෙමයි දැන් අපි වැලමිට තිබ්බනේ ටිකක් නේද? දැන් ඔයා try කරන්නකෝ වැලමිට බිම තියන්න නැතුව නැගිටින්න. එහෙම කරන්න බෑනේ අප්පා මේ බඩත් එක්ක. ඒ ඇස්සේ මේක රිදෙනවා. try කරන්නකෝ. try කරන්න. breathe out. ඔයා නැගිටිද්දී එකපාරට හොඳ හුස්මක් කටින් පිට කරන්න. වටපිට බැලීම සපුරා තහනම් ඒකල එකපාරට නැගිටින්න. එතකොට ඔයාට ඒක කරන්න පුළුවන්. විශ්වාස කරන්න මාව. හරි බලමු. 1 2 නැගිට්ට නේද? නියමයි. 8ක් යන්න. 2 3 මාරු 4 5 6 තව දෙකයි 7 8 තව අපි 8න් එකක් යමු. සමහර විට දැන් මම මේ කරපු වේගෙටම ඔයාට අද දවසේ හෙට දවසේ කරන්න බැරි වෙයි. කමක් නැහැ. කරගෙන යන්න. මූලික අඩිය තියන්න. දැන් අද ඔය මේ වර්ක්අවුට් එක මේ බඩේ උඩ කොටසට. තව ටිකකින් අපි බඩේ යට කොටසට වර්ක්අවුට් එක මම ඔයාලට කියලා දෙනවා. එතකොට ඒ වගේම තමයි මගේ පන්තිවලට කවුරු මොන ක්ලයන්ට් ආවත් එයාලට මුලින්ම කියලා දෙන බේසික්ම ලෙවල් එකේ ඇබ්ස් වර්ක්අවුට් එක මැට් එකේ කරන ඇබ්ස් වර්ක්අවුට් එක තමයි දැන් මේ අද ඔයාලට කියලා දෙන්නේ. හොඳයි. විනාඩි 30යි තප්පර 30යි බ්‍රේක් එක. තප්පර 30 වඩා බ්‍රේක් එක ගන්න එපා. නැගිටිමු. 1 2 ඇයි තප්පර 30ට වඩා බ්‍රේක් එක ගන්න එපා කියන්නේ? දැන් ඔයාගේ ඇඟ ව්‍යායාම කරන්න සුදුසු ගානට හැදිලා තියෙන්නේ. ආයෙත් ඒ ටයිම් එක පන්නලා ඔයා රෙස්ට් එකේ හිටියා කියන්නේ ආයෙ මුලින් ඉඳන් පටන් ගන්න වෙනවා. ඒක හරියන්නේ නැහැ. දැන් ඔයාගේ ඇඟේ අර blood circulation එක වැඩි වෙලා, ඒ කියන්නේ ලේ ගමනේ වැඩි වෙලා, heart rate එක හදවත ගැහෙන වේගය චුට්ටක් වැඩි වෙලා නේද? දැන් ඔන්න අපි ever ready workout එකට දුවලා පැනලා දැන් අර ජවයේ තියෙනවා ඇඟේ. ආයේ වෙලාවේ කරගන්න දෙයක් right යන්න තමයි තියෙන්නේ. 6 7 8 වීඩියෝ එක ගොඩාක් දික් වෙන හින්දා මම කරන්නේ 8න් 2යි. ඔයා අනිවාර්යෙන් 8න් 3ක් කරන්න ඕනේ. දැන් අපි බලමු ලෝව බෙලියකට බඩේ යට කොටසට තියෙන ව්‍යායාමය මොකද්ද කියලා. අපි එහෙනම් අපේ බඩේ යට කොටසට දැන් බඩේ යට කොටස දැන් අඩු කරගන්න යන්නේ හොඳයි. හරි. දැන් හොඳ අය වගේ කකුල් දිග ඇරලා ඔයාට ඕනම් බෙල්ල ඔසවලා ඔයාගේ කකුල් දිහා බලාගෙන ව්‍යායාමය කරන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. දැන් එක කකුලක් අපි හිතමු වම් කකුල කියලා හොඳට ඔසවලා බිමින් තියන්නකො. හරි. very good. අනිත් කකුල හරි. හොඳට ඔය හොඳට අම්මේ අනිත් කකුල මේ කකුල නැවෙනවනේ. කකුල නමන්න නැතුව ඔසවන්නකො. කකුල නමන්න නැතුව තමයි මේ ඔසවන්න උත්සාහ කරන්නේ. මේ නැවෙනවනේ. ඇයි මේ නැමෙන්නේ?
මගේ කකුල හයිය නැද්ද? කකුල ඔසවද්දි කකුල මෙහෙම නැවෙනවා නම් කකුල හයිය නැති එකට වඩා ඔයාගේ කෝ මසිල් එක CORE බඩේ මසිල් එක අපි තව ටිකක් ඔයාලට සිම්පල්ම වචන වලින් කියන්න. බඩ තව හයිය වෙන්න ඕනේ. කකුලේ තියෙන මාංශ පේශීන් වලට වඩා බඩේ තියෙන මාංශ පේශීන් හොඳට හයිය වුණොත් තනිකරම කියනවා නම් ඔයා තව හයිය වුණොත් ඔයාට කකුල මෙහෙම නමන්න ඕනේ. ඔයාට හොඳට කකුල දිගෑරලා ඔසවන්න පුළුවන්. right? අපි ඒක ටික කරගමු ඈ. හරි. okay. දැන් කකුල ඔසවන්නකො. very good. අනිත් කකුල. very good. දැන් අපි ව්‍යායාමයේ කරන්නේ මොකක්ද? මේක leg workout එකක් නෙවෙයිනේ. මේක කකුලට කරන ව්‍යායාමයක් නෙවෙයිනේ. කකුල ඔසවන්න ඕනවා බඩට දැනෙන්න. මේ lower belly fat එකට. මෙන්න මේ තියෙන තෙල් තට්ටුව තමයි බලපෑමක් කරන්න යන්නේ. දැනුණාද? ටිකක් දැනුණා. ටිකක් දැනුණා. ඒ පාර නම් චුට්ටක් දැනිලා වගේ. බඩට දැනෙන්න කකුල ඔසවන්න. 1 මරු 2 3 අන්න එහෙම 4 කීයද 20යි 5 6 7 8 මම අර කකුල නවලා ඔසවන ඒවා කලින් නැගිටිද්දි වැලමිට බිම තියලා නැගිට්ටේවා ඔව්ව ඔක්කොම මගේ පන්තිවල පහුගිය අවුරුදුවල ඕන තරම් දකින්නවා. තාම දකින්නවා. අලුත් ක්ලයන්ට්ස්ලා ඉතින් එහෙම තමයි. ඒවා මැජික් නෙවෙයි. මොකද අපි රොබෝලා නෙවෙයි. අපි මේ යකඩ වලින් හැදිලා නෙවෙයි. එතකොට ඉතින් අස්ථි සංදි මාංශ පේශීන් හයි වෙනකන් බිගින කෙනෙක්ගෙන් ඊට වඩා දෙයක් ඉතින් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම වුණා නම් ලෝක පුදුමයක්. ඒ ළමයි නම් හැදිලා තියෙන යකඩ වලින්. ඉතින් ඒ හින්දා තව කෙනෙක්ගේ අවුරුදු 1-2 ෆිට්නස් ලෙවල් එක අද හෙට ව්‍යායාම කරන්න පටන් ගන්න ඔයා එක්ක සසඳන්න එපා. right? ඒක හොඳට මතක තියාගන්න. 2026 ස්ටාර් මාක් එකක් දාලා මතක තියාගන්න. ඔයා ව්‍යායාම කරන්න ආසාවෙන් ඉන්න ගැහැණු ළමෙක් නම්. හොඳයි. ඔන්න අපි දැන් lower belly එකට workout එක මම කියලා දුන්නා. දැන් අපි ඒක තව රවුන්ඩ් එකක් යනවා 10ක් මෙන්න මෙහෙම මේ 1 2 3 4 දැන් ඔයාලට පේනව නේද? eye contacts. මගේ ඇස් දෙක කෙලින්ම තියෙන්නේ ස්ලැබ් එකේ. මං ඔයා දිහාවත් බලන්නේ නැහැ. ඇයි ඒ? හොඳ නැහැ. right. අන්තිම පියවරට යනවා අද දවසේ workout එකේ. දැන් 1 and down නේ උනේ. දැන් තව පොඩ්ඩක් මං ඔයාලට බඩට දැනෙන්න ව්‍යායාමයේ කියලා දෙනවා. 1 2 and down. මෙච්චරයි කතාව. 1 2 and down. මරු 1 2 and down. 3 අන්න එහෙම 4 10ක් යා 5 අන්න මේ වගේ. ඉතින් 2026 අවුරුද්දට අලුතෙන්ම අපේ ඔන්ලයින් ක්ලාසස් වලට ළමයි බඳව ගන්නවා මේ ටිකේ. ලංකාවේ ලෝකේ කොහේ හිටියත් ඔයාට අපේ ලයිව් ක්ලාසස් වලට එකතු වෙන්න පුළුවන්. පළවෙනි සති දෙකේම කියලා දෙන්නේ මේ වගේ බිගින් එක්සර්සයිස් තමයි. ඉතින් ඔයාට ලස්සන්ට ගෙදර ඉඳලම ඇඟ හැඩ කරගන්න එක දෙක ඔක්කොටම කලින් බොන බෙහෙත් ටික නතර කළා නේද? නිරෝගීව දෙයියනේ කියලා හොඳ සුවපත් විදිහට ඉන්න තියෙනවා නම් එච්චරයි වෙන්න ඕනේ. ඉතින් ඒව ගැන විස්තර දැනගන්න ඕන නම් 077 827 6316 අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් එවන්න. හරි. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් සුබ වේවා. බයි.